අපිට 2026 අපේ බිස්නස් එකට කිසිම ඇඩ් එකකට සල්ලි වියදම් කරන්න නැතුව නොමිලේම කරගන්න පුළුවන් මාකටිං මෙතඩ් එක මොකද්ද? ඒ කියන්නේ අපිට ඕගනිකලි හොඳ ඔඩියන්ස් එකක් හදාගන්න පුළුවන් විදිය මොකද්ද? අපි ටක් ගාලා මේ ගැන කතා කරමු. සෝෂල් මීඩියාස් ගත්තොත් ගොඩක් තියෙනවා. Facebook, Instagram, එතකොට YouTube, TikTok එහෙම කියලා. හැබැයි ඇත්තටම අපිට ඕගනිකල් රීච් වෙන්න පුළුවන් ලේසිම සෝෂල් මීඩියා එක තමයි TikTok. අපි Facebook, Instagram ගත්තොත් Facebook, Instagram වල වීඩියෝස් දාපු කට්ටිය දන්නවා ඇති. ඒවා ඕගනිකල් රීච් වෙන්නේ නැති තරම්ම. එහෙම ටිකක් හරි රීච් වෙන්න අපි ගොඩාක් කාලයක් ඒ කන්ටෙන්ට් දාන්න ඕනේ. ඒ වගේ මගේ ඔපිනියන් එක හැටියට නම් ඒක මාර ස්ලෝ ප්‍රොසෙස් එකක්. හැබැයි අපි TikTok ගත්තොත් ඔයා හොඳ වීඩියෝ එකක් දැම්මොත් දවසින් වුණොත් ඔයාගේ ෆලෝවර්ස්ලා 10000ක් ලක්ෂයක් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් දැන් ගොඩක් බ්‍රෑන්ඩ්ස් TikTok වලට මූව් වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එක නිකන් ඔයා TikTok එකේ සර්ච් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාගේ කම්පිටිටර් කෙනෙක්ව හම්බෙයි. හැබැයි සමහරක් විට තව කාලයක් යද්දි මේ TikTok එකේ තියෙන මේ ඕගනික් රීච් එක නැති වෙන්නත් පුළුවන්. මොකද Facebook එක ආපු මුල් කාලේ මේ වගේ ඕගනික් රීච් එකක් දුන්නාට දැන් එයාලා එහෙම දෙන්නේ නැහැ. අපි රීච් එකක් ගන්න ඕන නම් අපි paid marketing වලට යන්න ඕන. ඉතින් මේකම සමහරක් විට TikTok වල වෙන්නත් පුළුවන්. ඉතින් ඊට කලින් ඔයාගේ business එකට audience එකක් හදාගෙන හිටියොත් හොඳයි. ඉතින් ඔයාලගේ හොඳ established business එකක් තියෙනවා නම් ඔයාලා ඒක social media specialist TikTok through organic marketing වලින් ඉස්සරහට ගෙනියන්න ඕන නම් ඔයාලට simply කරන්න තියෙනවා ඔයාලගේ competitors ලා study කරලා එයාලා videos වලට use කරලා තියෙන strategies ඔයාලගේ විදිහට recreate කරන එක. ඉතින් ඔයාලට ඔයාලගේ business එකට organic marketing game plan එකක් ඕන නම් මට message එකක් දාන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලගේ ඔපිනියන් එක මොකද්ද මේ TikTok වල තියෙන organic reach එක ගැන? කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.